ඕම් ශාන්ති 2025 ජූනි මාස 8 වෙනිදා අව්‍යක්ත බාප්දාදා මధుබන් පළමුවර කියවීම 2005 වසරේ නොවැම්බර් මාස 15 වෙනිදා මාතෘකාව අවංක හදවතකින් පරම පියාට සහ පවුලේ අයට ආදරණීය වී වෙහෙස වීමෙන් නිදහස් වීමට පොරොන්දු වී එම පොරොන්දුවේ ප්‍රයෝජන ලබා ගන්න. අද දින සෑම තැනකම සිටින ඔහුගේ ශ්‍රේෂ්ඨ ස්ව ආධිපත්‍යයට අයිතියක් ඇති සහ ඔවුන්ගේ ස්ව අභිමන් ස්ථිතියේ ස්ථාවරව සිටින දරුවන්ව බාප්දාදා දකිනවා. පරම පියා දරුවන්ට ලබා දී ඇති ගෞරවය ඔහුගේ ගෞරවයටත් වඩා ඉහළයි. පරම පියා සෑම දරුවෙක්වම ඔහුගේ දෙපා මුල වැටීමෙන් නිදහස් කර ඔවුන්ව ඔහුගේ හිසේ කිරුළ බවට පත් කරගෙන ඇත. ඔහු එනම් පරමාත්ම පරම පියා සෑම විටම ආදරණීය දරුවන්ගේ සේවකයා ලෙස තමන්ව හඳුන්වයි. ඔහු ඊතරම්ම මහා අධිකාරීත්වයක ගෞරවය දරුවන්ට ලබා දුන්නා. පරමාත්ම පරම සත්‍ය පියා දරුවන්ගෙන් විමසනවා. එබැවින් ඔය සෑම කෙනෙක්ම තමන්ට එවන් ස්ව අභිමානයක් තිබෙන බව සලකනවාද? තම ස්ව අභිමානී ස්ථාවරව සිටින කෙනෙකුගේ විශේෂ සුදුසුකම කුමක්ද? තම ස්ව අභිමානී ස්ථාවරව සිටින කෙනෙකුගේ විශේෂ සුදුසුකම වන්නේ කෙනෙකුට ස්ව අභිමානී තිබෙන තරමට ඔහු එයට අනුකූලව සියලු දෙනාටම ගරු කරයි. කෙනෙකුට ස්ව අභිමානී තිබෙන තරමට ඒ ප්‍රමාණයට ඔහු නිර්හංකාර වන අතර සියලු දෙනාගේ සෙනෙහසට පාත්‍ර වී සියලු දෙනාටම ආදරණීය වෙයි. හින්දි භාෂාවෙන් සර්වකා ප්‍යාරා යනු සියලු දෙනාටම ආදරණීය වී සියලු දෙනාගේම සෙනෙහස දිනා ගැනීමයි. ස්වාභිමානී ඇති කෙනෙකුගේ ලක්ෂණය වන්නේ ඔහු පරම පියාට සෙනෙහසින් යුතු වන අතර සියලු දෙනාටද සෙනෙහස දැක්වීමයි. ඔහු සීමිත සංඛ්‍යාවකට පමණක් සෙනෙහස නොදක්වන අතර ඔහු තුල අසීමිතව සෙනෙහස තිබෙයි. පරම පියා සියලු දෙනාගේම සෙනෙහස ලබයි. කෙනෙක් එක් මාසයක කෙනෙක් වුණත් ආදිමණිකක් වුණත් සෑම කෙනෙක්ම විශ්වාස කරන්නේ මම බාබාගේ වන අතර බාබා මගේ යන්නය. මෙම ශ්‍රේෂ්ඨ ස්ව අභිමානය සියලු දෙනාගේම සෙනෙහස ලැබෙන බවට සලකුණකි. මන්ද පරමාත්ම පරම පියාව අනුගමනය කරන්නේ එවන් දරුවන්ය. බලන්න කුඩා දරුවන් සිට මහලු පරිණත දරුවන් දක්වා පරම පියා සියලු අයස් කාණ්ඩවල අයට ගෞරවය ලබා දී ඇත. තරුණයන්ගත් කල විනාශකාරී අයව සිට ලොවට සිත සලසන්නන් ලෙස ඔවුන්ව එසේ දැකීමේ ගෞරවය ඔහු ඔවුන්ට ලබා දී ඇත. එනම් පරම පියා තරුණයන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර තිබේ. පෞලක වාසය කරන ගෘහවාසීන්ව පරමාත්ම පරම පියා ඔවුන්ව මහත්මාවරුන් සහ ජගත් ගුරුන්ටත් එනම් ඍෂිවරුන්ටත් වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් කර ඇත. එම ගෘහවාසීන් නිවෙස්වල වාසය කරන නමුත් මහත්මාවරුන් පවා ඔවුන්ට කීකරු වන සහ එපිට සිටින ආකල්පයක් ඇති අය ඔවුන් ඉදිරියේ හිස නමන අය බවට පරමාත්ම පියා ගෘහවාසීන්ව පත් කර ඇත. ඔහු කුමාරයන්ට ශිව ශක්ති ස්වරූපී ගෞරවය ගැන මතක් කර දී ඇති අතර ඔවුන්ව එය බවට පත් කර ඇත. ඔහු එනම් පරමාත්ම පියා මහලු පරිණත අධ්‍යක්ීම් ඇති දරුවන්ට බ්‍රහ්ම පියාට සමාන වීමේ ගෞරවය ලබා දී ඇත. ඒ ආකාරයෙන්ම තම ස්ව අභිමානයේ ස්ථාවරව සිටින දරුවන් සෑම ජීවාත්මයක්ම එවන් ගෞරවයකින් දකි. ඔවුන්ව නිකම්ම ඒ අන්දමින් ඔවුන් නොදකින නමුත් ඒ ආකාරයෙන් නෑ කමක් හෝ සබදියාවක් පවත්වනු ඇත. සමාන්
හෙවත් ස්ව අභිමානය ශරීර අවධානය අවසන් කරයි. එනම් ස්ව අභිමානය දේහ අභිමානය අවසන් කරයි. ස්ව අභිමානය ඇති තැන සිරුරේ අහංකාරකම නොතිබෙයි. පරමාත්ම පරම සත්‍ය පියා දරුවන්ට විශේෂයෙන් පවසනවා. ශරීර අවධානය අවසන් කිරීමට ඇති ඊතා පහසුම ක්‍රමයක් වන්නේ නිරන්තරයෙන් ඔබගේ ස්වාභිමානයේ රැඳී සිටීමයි. සෑම විටම සියලු දෙනා දෙසම ගෞරවයෙන් බලන්න. කෙනෙක් පාබල සේනාවේ කෙනෙක් වුණත් 16000 මාලාවේ අවසන් අංකයේ වුණත් නාටකයට අනුව අවසන් අංකයටත් පරම පියාගෙන් එක හෝ වෙනත් විශේෂත්වයක් ලැබී ඇත. ස්වාභිමානය ඇති කෙනෙක් අන් අයගේ විශේෂත්වයේ දෙක ඔවුන්ට ගෞරවය ලබා දෙයි. සෑම කෙනෙකුගේම විශේෂත්වය ඔහුගේ දෘෂ්ටියේ, ආකල්පයේ සහ ක්‍රියා තුළ මුසු වී තිබෙයි. පරම පියාට අයත් වන ඕනෑම කෙනෙක් විශේෂ ජීවාත්මයකි. ඔහු අංකානුරූප වුණත් ලෝකයේ ජීවාත්ම හා සසඳන විට ඔහු කෝටි ගණනකින් කෙනෙකි. පරමාත්ම පරම සත්‍ය පියා දරුවන්ගෙන් විමසනවා. ඉතින් ඔබ සියලු දෙනා Taman මේ ආකාරයේ විශේෂ ජීවාත්ම බව සලකනවාද? ඔබගේ ස්වාභිමානී ඔබ ස්ථාවරව රැඳී සිටිය යුතුයි. ශරීර අවධානයේ නොව නමුත් ස්වාභිමානී ඔබ ස්ථාවරව රැඳී සිටිය යුතුයි. බාප් දාදා දරුවන්ගෙන් විමසනවා. පරම පියා තුල සෑම දරුවෙක් කෙරෙහිම සෙනෙහස තිබෙන්නේ ඇයි? එයට හේතුව සෑම දරුවෙක්ම ඔහුව හඳුනාගෙන ඔහුට අයත් වී ඇති බව පරම පියා දන්නා නිසාය. ඔවුන් මෙම සමූහයට ප්‍රථම වතාවට පැමිණියත් ඒ වුණත් දරුවා බාබා කියා අමතා තිබේ. එබැවින් ඔහු පරම පියාගේ සෙනෙහස ලැබීමට සුදුසුයි. සෑම තැනකම සිටින සියලුම දරුවන් කෙරෙහි බාප් දාදා තුල බොහෝ සෙනෙහස තිබේ. බාප් දාදා දරුවන්ට පවසනවා. ඒ අන්දමින්ම පියාව අනුගමනය කරන්න. සෙනෙහසට බඳුන් වූ එකදු කෙනෙක්වත් නොමැත. සෑම කෙනෙක් කෙරෙහිම සෙනෙහස තිබේ. බලන්න මගේ බාබා කියා පවසන ඕනෑම දරුවෙක් මෙම මගේ යන අවධානය ගෙන එන්නේ කුමක් විසින්ද? එම අවධානය ගෙන එන්නේ සෙනෙහස තුලින්ය. ඔබව පරම පියාට අයත් කළේ සෙනෙහස බව මෙහි අසුන්ගෙන සිටින සියලුම දෙනාට හැඟෙයි. පරම පියාගේ සෙනෙහස කාන්දමකි. මෙම සෙනෙහසේ කාන්දමින් පරම පියාට අයිතිවීමට ඔබ පැමිණියා. එය හදවතින්ම සෙනෙහසයි. වචන වලින් පමණක් සෙනෙහස නොවේයි. මෙම බ්‍රහ්මීන් ජීවිතයේ අත්තිවාරම හදවතින් නැගෙන සෙනෙහසයි. ඔබ පරම පියා බාබාව මුණ ගැසෙන්නට පැමිණෙන්නේ ඇයි? ඔබ මෙහි මදුබන් භූමියට රැගෙන ආවේ එම සෙනෙහස නොවේද? මෙහි පැමිණ මෙහි අසුන්ගෙන සිටින සියලුම දෙනා ඔබ මෙහි පැමිණියේ ඇයි? ඔබව ආකර්ෂණය කළේ සෙනෙහස නොවේද? ඔබට කෙතරම් සෙනෙහස තිබෙනවාද? එය 100%ද නැත්නම් ඊට අඩුද? බාප් දාදා දරුවන්ට පවසනවා. ඔබ තුල 100%කම සෙනෙහස ඇති බව සිතන අය ඔබගේ අත් ඔසවන්න. බාප් දාදා පවසනවා. ඔබගේ සෙනෙහස අතින් 100%ක්? එය සුළුවෙන්වත් අඩු නැහැ නේද? අච්චා. බාප් දාදා දරුවන්ට පවසනවා. එසේනම් ඔබලා අතරින් බ්‍රහ්මීන් පවුල තුල ඔබට ඊතරම්ම සෙනෙහසක් තිබෙනවාද? මේ සඳහා අත්ඔසවන්න කියා බාබා ඔබට කිව යුතුද? මෙයට ප්‍රතිශතයක් තිබේ. පරම පියා බාබා තුල සියලු දෙනා කෙරෙහිම සෙනෙහස තිබෙන සීම ඔය දරුවන් තුලත් සියලු දෙනා කෙරෙහි සෙනෙහස තිබෙන අතර ඔබ සියලු දෙනාගේම සෙනෙහස ලබයි. අන් අයගේ දුර්වලතා දෙස නොබලන්න.
කෙනෙක් යම් සංස්කාරයක බලපෑම යටතට හසු වුණේ නම් ඔබ අනුගමනය කළ යුත්තේ කාවද? ඔබ එසේ අනුගමනය කළ යුත්තේ බලපෑමක් යටතේ සිටින අයවද? ඔබ මනසට විනයක් ගෙන දෙන මන්ත්‍රය, ඔවුන්ව බලපෑමෙන් නිදහස් කරන මන්ත්‍රය ලබා දෙන අයයි. ඔවුන්ව බලපෑම් වලින් නිදහස් කරන අය ඔබ නේද? නැත්නම් ඔබ අන් අය දෙස බලන අයද? නැත්නම් ඔබට ඔවුන්ගේ දුර්වලතා පෙනෙනවාද? ඔබ යම් නරක දෙයක් දුටුවොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ නොකඩවා ඒ දෙස බලා සිටිනවාද? නැත්නම් ඉන් ඉවතට පියවර තබනවාද? Tamanගේ හදවත තුල සෙනෙහස ඇති අය, පරම පියා කෙරෙහි ඔවුන්ගේ හදවත් තුල සෙනෙහස ඇති අය, නියත වශයෙන්ම සියලු දෙනාගේම සෙනෙහසට බඳුන් වන බව බාප්දාදා දැක තිබෙනවා. පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට හදවතේ සෙනෙහස තිබීම ඊටාම පහසු මාර්ගයකි. සමහරු කෙතරම් දැනුමින් පිරි අය වුණත් ඔවුන්ගේ හදවත තුල සෙනෙහස නොමැතිනම් ඔවුන්ට විනෝදමත් බ්‍රහ්මීන් දිවියක් නොතිබෙයි. එය වියලිය, එය නීරස ජීවිතයක් වෙයි. මෙම ඥාන මාවතේ සෙනෙහස නොමැතිව ඥානය ඇතනම් එවිට මෙම ඥානය පිළිබඳ ප්‍රශ්න පැන නැගෙයි. එනම් ඇයි, කුමක්ද ආදී ලෙස ප්‍රශ්න පැන නැගෙයි. කෙසේ වෙතත් මෙම ඥානයත් සමගම සෙනෙහසද ඇතනම් එවිට එම පුද්ගලයා නිරන්තරයෙන් සෙනෙහසේ ගිලී සිටී. සෙනෙහස ඇති කෙනෙකුට Taman සෙනෙහස දක්වන කෙනාව සිහි කිරීමට උත්සාහ දැරීමට සිදු නොවේයි. කෙනෙක් ඥාණයෙන් පමණක් පිරී සිටින නමුත් ඔහු තුළ සෙනෙහස නොමැතිනම් එවිට ඔහුට වෙහෙස වීමට සිදු වෙයි. එවිට ඒ කෙනා වෙහෙස දැරීමේ ඵලය බුදින අතර මේ කෙනා සෙනෙහසේ ඵලය බුදී. මෙම ඥානය බීජය වන අතර සෙනෙහස ජලයයි. බීජයට සෙනෙහසේ ජලය නොලැබෙන්නේ නම් එම බීජයේ ඵලයට මතුවිය නොහැක. අද බාප්දාදා ඔය සියලුම දරුවන්ගේ හදවත් තුළ පරම පියා කෙරෙහි ඇති සෙනෙහස සහ අන් සියලු දෙනා කෙරෙහි ඇති සෙනෙහස පරීක්ෂා කළා. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, ඉතින් ඔබ සියලු දෙනා Taman කවුරු බවද සලකන්නේ? ඔබ ආදරණීයයිද? ඔබ එසේද? ඔබගේ හදවත් ආදරණීය බව සිතන අය ඔබගේ අත් ඔසවන්න. ඔබ සියලු දෙනාටම ආදරණීයයිද? ඔව්, සියලු දෙනාටම. අච්චා. ඔබගේ හදවත තුල පරම පියා කෙරෙහි සෙනෙහස තිබේ. එමෙන්ම ඔබ අන් සියලු දෙනාටත් ආදරණීයයිද? සියලු දෙනාටම. ඔය සෑම කෙනෙක්ම මෙසේ සිතනවාද? මේ කෙනා අයිති මටයි. ඔබ එසේ සිතනවාද? ඔබ එය විශ්වාස කරනවාද? එසේ නැත්නම් එය විශ්වාස කරන්නේ ඔබගෙන් ඇතැම් අය පමණයිද? පරම පියා කෙරෙහි සෙනෙහස තිබීම වෙනුවෙන් ඔබ සියලු දෙනාම අත්‍යසූසේම. එනම් ඔව්, ඔබ පරම පියාට ආදරණීයයි. ඒ ආකාරයෙන්ම අන් සියලු දෙනා වෙනුවෙන්ද ඔබ අත්වසවනවාද? එනම් ඔබ තුල අන් සියලු දෙනා කෙරෙහි සෙනෙහස තිබීමට ඔබ අත්වසවනවාද? ඔබට මෙම සහතිකය ලැබෙයිද? මන්ද ඔබ සහතිකයක් ලබාගත යුත්තේ පරම පියාගෙන් පමණක් නොවන බව බාප්දාදා ඔබට මින් පෙරත් පවසා තිබේ. එමෙන්ම ඔබ බ්‍රාහ්මීන් පවුලෙන්ද එය ඔබට ලබාගත යුතුයි. මන්ද පරම පියා දැන් ධර්මයක් මෙන්ම රාජධානියක්ද එකවර ස්ථාපිත කරනවා. රාජධානියේ ඉන්නේ පියා පමණක් නොවේ, පවුලත් සිටීවි. පියාට ආදරණීය වන්න, එමෙන්ම පවුලේ අයටත් ආදරණීය වන්න. ඔබ ඥානයෙන් පිරී සිටින අය වී සිටී. නමුත්
ඒ සමගම ආදරණීය වීමත් අවශ්‍යයි. ඔබගේ ස්වාභිමානයේ රැඳී සිට අන් අයටත් ගෞරවය ලබා දෙන්න. මේ දෙකම අවශ්‍යයි. ඔය දරුවන් ඔබගේ බ්‍රහ්මෙන් උපතගත් සැනින් පරමපියා ඔබට ගෞරවය ලබා දුන්නා. එමෙන්ම ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ ඒ ආකාරයටයි. ඔබ මෙම එක් උපතේදී ගෞරවය ලබා දිය යුතු අතර ඉන්පසුව එහි ප්‍රතිලාභය ලෙස මුළු චක්‍රය පුරාම ඔබ ගෞරවය ලබා ගනී. කල්ප භාගයක්ම රාජධානියට අයිතියක් තිබීමේ ගෞරවය ඔබට ලැබෙයි. එමෙන්ම කල්ප භාගයක් භක්ති මාර්ගයේ ඔබට බැතිමතුන්ගේ ගෞරවය ලැබෙයි. කෙසේ වෙතත් මෙහි මුළු කල්පයේම පදනම වන්නේ මෙම එක උපතේදී ගෞරවයේදී ගෞරවය ලබා ගැනීමයි. දැන් පවා සෑම තැනකම විදේශයන්හි දරුවන්ව බාප්දාදා දකිනවා. සමහරු මෙම හමුව රාත්‍රියේ සමරන අතර තවත් අය මෙම හමුව දහවල් සමරනවා. ඔබගේ සේවයේ වේගය වැඩි කිරීම සඳහා ඔබට මෙතරම් හොඳ දාදි කෙනෙක් සිටිනවා. එනම් දාදි ජානකී සිටිනවා. එය එහෙමයි නේද? ඇය සුළු දුර්වලතාවයක් දුටුවත් එය පිළිබඳ පන්ති පිට පන්ති පවත්වයි. මේ දේශයේ හෝ විදේශ දරුවෙකුට ඕනෑම විෂයක් අපහසු බව දැනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව වන්නේ ඔහුගේ හදවතේ ඇති සෙනෙහසේ අඩුවක්. සෙනෙහස යනු සෙනෙහසේ ගිලී සිටීමයි. ඔබ සෙනෙහස දක්වන කෙනෙක්ව සිහි කිරීමට ඔබ උත්සාහ දැරිය යුතු නැහැ. ඔබ සෙනෙහස දක්වන කෙනෙක්ව අමතක කිරීමයි අපහසු. ඔබට උත්සාහ දැරීමට සිදුවන්නේ නම් ඒට පිළියම වන්නේ ඔබගේ හදවතේ ඇති සෙනෙහස පිරික්සීමයි. එනම් යම් තැනක කාන්දුවක් තිබෙනවාද කියා පිරික්සීමයි. යම් පුද්ගලයෙක් කෙරෙහි පුද්ගලයෙකුගේ විශේෂත්වයකට පහසුකමකට හෝ ඕනෑම විමුක්තියකට හෝ අතිරික්ත මුක්තියකට එනම් පහසුකමකට ආධාරකයකට බැඳීමක් තිබෙන විට අවශ්‍ය තරමට මුක්තිය කමක් නැහැ. නමුත් විටක අතිරික්ත මුක්තියකට ඔබ තුල සෙනෙහස හෝ බැඳීමක් තිබේ. ඔබ නොකඩවා එම මුක්තිය සිහි කරයි. එහි ලක්ෂණය වන්නේ කාන්දුවක් තිබෙන විට එක් හෝ වෙනත් හේතුවක් නිසා ඔබගේ ජීවිතයේ නිරන්තර තෘප්තියේ අත්දැකීම නොතිබීමයි. එක් හෝ වෙනත් හේතුවක් ඔබට අතෘප්තියේ අත්දැකීමක් ගෙන දෙයි. නමුත් තෘප්තිය ඇති තැන එහි ලක්ෂණය වන්නේ නිරන්තර සතුට තිබීමයි. ඔබ නිරන්තරයෙන් ආධ්‍යාත්මික රෝසමලක් මෙන් සිනහ මුසුව සිටී. ඔබ එසේ පිපී සිටින අතර නරක මූඩ් එකක් නොතිබෙයි. ඔබ නිරන්තරයෙන් ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටී. බාප්දාදා විමසනවා, එබැවින් ඔබට වැටහෙනවාද? දැන් Tamanව වෙහෙස වීමෙන් බේරා ගන්න. ඔය දරුවන්ට වෙහෙස වීමට සිදුවන විට බාප්දාදා එයට ප්‍රිය නොකරයි. ඔබ කල්ප භාගයක් වෙහෙස විය. දැන් විනෝද වන්න. සෙනෙහසේ ගිලී සිටින්න. ඥාන සාගරයේ පතුලේ සෙනෙහසේ මුතු කැට අත්විඳින්න. එකවරක් පමණක් හිමිද යලි සාගරයෙන් පිටතට නොයන්න. නමුත් එය තුල ගිලී සිටින්න. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, ඔබ සියලු දෙනාම පොරොන්දුවක් සිදු කළා නේද? ඔබ පරමපියා සමග එකට ජීවත් වී ඔහු සමගම ආපසු නිවසට යන බවට ඔබ පොරොන්දුවක් සිදු කළා නේද? ඔබ මෙම පොරොන්දුව සිදු කළාද? ඔබ ඔහු සමග යනවාද? නැත්නම් ඔහුගේ පසුපසින් ගමන් කරනවාද? පරමාත්ම පියා බාබා සමග යාමට සූදානම් අය ඔබගේ අත්වසවන්න. ඔබ සූදානම්ද? හොඳින් සලකා බැලීමෙන් පසු අත්වසවන්න. සූදානම් වීම යනු පරම පියාට සමාන වීමයි. ඔහු සමග ආපසු යන්නේ කවුද? ඔහු සමග ආපසු යන්නේ
පරමපියා සමග ආපසු යන්නේ පරමපියාට සමාන අයයි. එසේනම් ඔබ පරමපියා සමග යනවාද? ඔබ නිති සූදානම්ද? ඔය පළමු පේලිය නිති සූදානම්ද? ඔබ නිති සූදානම්ද? ඔබට ඔහු සමග යන්නට කියා හෙට නියෝගයක් ලබා දෙන්නේ නම් ඔබ ඔහු සමග යනවාද? ඔය ගෘහවාසීන් පරමපියා සමග යනවාද? ඔබගේ දරුවන්ව ඔබට සිහි නොවේද? ඔය මව්වරුන් පරමපියා බාබා සමග යනවාද? ඔය මව්වරු නිති සූදානම්ද? ඔබ කිසිවක් සිහි කරන්නේ නැද්ද? ඔය ගුරුවරුන්ට ඔබගේ මධ්‍යස්ථාන සහ ඔබගේ ශිෂ්‍යයන්ව සිහි වෙයිද? ඔබට ඕන සිහි වෙන්නේ නැද්ද? අච්චා, සියලු දෙනාම බන්ධන වලින් නිදහස් වෙලාද? එය ඉතා හොඳයි. එවිට ඔබට වෙහෙස වීමට සිදුවන්නේ නැහැ නේද? බාප්දාදා දරුවන් අමතා පවසනවා. ඔබ පරමපියාගේ ඉතිරි අසුන්ගෙන සිටියත්, දුර අසුන්ගෙන සිටින අතර පරමපියාගේ හදවතේ අසුන්ගෙන සිටියත්, අද බාප්දාදාට අවශ්‍ය වී ඇත්තේ සියලු දෙනාව වෙහෙස වීමෙන් නිදහස් කිරීමටයි. ඔබ ඒ බවට පත් වෙනවාද? ඔබ අත්පොරසන් ගසන නමුත් ඔබ එය වෙනවාද? හෙට සිට කිසිවෙක් දාදීන් වෙතට නොයයි. ඔවුන්ට ඔබ වෙනුවෙන් උත්සාහ දැරීමට ඔබ සිදු කරවන්නේ නැහැ නේද? ඔබ ඔවුන්ව මුණ ගැසෙන්නේ විනෝදය සඳහාය. ඔබ කලාපනායකයන් වෙතට නොයයි. ඔබ පැමිණිලි නොකරයි. ඔබ පරිසමාප්ත වෙයි. එය හොඳද? දැන් ඔබගේ අත් ඔසවන්න. හොඳින් සලකා බැලීමෙන් පසුව අත් ඔසවන්න. නිකම්ම අත් ඔසවන්න එපා. පැමිණිලි නොමැත. කිසිවෙකුට මගේ යන සිහිය නොමැති අතර කිසිවෙක් ඔබට අයිති නැහැ. මම යන්න නොමැත. මගේ යන්න නොමැත. ඒවා අවසන් වෙලා. බලන්න, ඔබ පොරොන්දුවක් වුණු අතර එය හොඳයි. සුබ පැතුම්. කෙසේ වෙතත් සිදුවන්නේ ඔබ එම පොරොන්දුවේ ප්‍රයෝජනය නොගැනීමයි. ඔබ ඊතා විග්‍රසින් පොරොන්දු වන නමුත් ඉන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා පළමුව දිනපතාම එහි අවබෝධය ඇති කරගන්න. එමෙන්ම දෙවනුව එය පුනරීක්ෂණය කරන්න. දිනපතාම ඔබගේ පොරොන්දුව පුනරීක්ෂණය කරන්න. එනම් මා පොරොන්දු වුණේ කුමක්ද? එසේ ඔබගේ පොරොන්දුව දිනපතාම පුනරීක්ෂණය කරන්න. අමෘත වේලාවේ හමුවෙන් පසුව දෙකෙහි තුලනේ වාර්තාවක් සාදන්න. එනම් පොරොන්දුව සහ ප්‍රයෝජනය. මේ දෙකෙහිම තුලනේ වාර්තාවක් සාදන්න. පොරොන්දුව හේවත් වෛදා සහ එහි ප්‍රයෝජනය හේවත් ෆයිදා. මේ දෙකෙහිම තුලනේ වාර්තාවක් සාදන්න. බාප්දාදා නැවතත් දරුවන්ගෙන් විමසනවා. ඉතින් ඔබ පොරොන්දු වුණේ කුමක්ද? එමෙන්ම ඔබ ලබා ගන්නා ප්‍රයෝජනය කුමක්ද? මේ අවබෝධ කරගෙන එය පුනරීක්ෂණය කරන්න. තුලනයක් තිබෙන විට එය හොඳ වෙයි. රැස්වීම පවත්වන අය මෙම පොරොන්දුව සිදු කර ඇති බව බාප්දාදා දන්නවා. බාප්දාදා ප්‍රිය කරන බොහෝ හොඳ සැලසුම් ඔබ සාධන බව බාප්දාදා දැක තිබෙනවා. බාප්දාදාට අවශ්‍ය වන්නේ කුමක්ද? බාප්දාදාට අවශ්‍ය වන්නේ එක ව්‍යවහාරයක් පමණයි. එනම් සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න, සාර්ථක වන්න. ඔබට තිබෙන සියලුම සම්පත්, ඔබට තිබෙන සියලුම බල, එනම් සිතුවිලි, වචන සහ ක්‍රියාද බලයන්ය. කාලය සම්පතක් මෙන්ම එය බලයකි. ඔබ ඒ සියල්ලක්ම වටිනා ලෙස භාවිතා කළ යුතුයි. එය භෞතික ධනය වුණත්, ආධ්‍යාත්මික සම්පත් වුණත්, ඔබ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කළ යුතුයි. සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමේ සහතිකය ඔබ ලබා ගත යුතුයි.
සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර අන් අයට ඇති සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට ඔවුන්ට මඟ පාදන්න. යම් කෙනෙක් යම් දෙයක් වටිනා ලෙස භාවිතා නොකරන්නේ නම් එවිට කිසිවක් නොකියන්න. එමෙන්ම නිවැරදි කිරීම සිදු නොකරන්න. නමුත් ඔබගේ සුබ පැතුම් පිවිතුරු හැඟීම් වලින් සහ නිරන්තරයෙන් පිවිතුරු ගෞරවය ලබා දීමෙන් එය සිදු කර ඒ අනුව ඔවුන්ට සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට මඟ පාදන්න. නිකන්ම ඔවුන් නිවැරදි නොකරන්න. ඔබට ඔවුන් නිවැරදි කිරීමට සිදුවන්නේ නම් එය සමාව දීමෙන් සිදු කර ඉන්පසුවයි ඒ නිවැරදි කිරීම කළ යුත්තේ. ඔබගේ සමාව දීමේ ස්වરૂපයෙන් ඉගැන්වීම ලබා දෙන්න. සානුකම්පිත වන්න. දයාවන්ත වන්න. ඔබගේ සානුකම්පිත ස්වરૂපය අනිවාර්යෙන්ම නිවැරදි කිරීමේ ඵලය පෙන්වයි. බලන්න මෙකල ශල්‍ය වෛද්‍යවරු ශල්‍ය කර්මයක් සිදු කරන විට ඔවුන් ප්‍රථමයෙන් කරන්නේ කුමක්ද? ඔවුන් පළමුව ඔබ නින්දට දමා එනම් ඔබ නිර්වින්දනය කර ඉන්පසුව ශල්‍ය කර්මය සිදු කරයි. එසේ නිර්වින්දනය කිරීමට පෙර ඔවුන් ඔබට ශල්‍ය කර්මය සිදු නොකරයි. ඔවුන් ද්‍රාවණයක් සම මතට දමයි. පළමුව ඔවුන් පිඹ ඉන්පසුව ද්‍රාවණය දමයි. එබැවින් ඔබත් පළමුව සානුකම්පිත වී ඉන්පසුව වැරද්ද කියා දිය යුතුයි. එවිට මෙය ඔවුන් මත බලපෑමක් ඇති කරයි. එසේ නැත්නම් ඔබ ඔවුන්ගේ වරද පෙන්වා දීම ආරම්භ කරන විට ඔවුන් ඊට පෙර ඔබට වඩා දක්ෂ වෙයි. මන්ද ගුරුවරයෙක් තව ගුරුවරයෙකුගෙන් නිවැරදි කිරීමක් බාර නොගනු ඇත. ඔබට ඔවුන්ට කරුණක් කියන විට මෙය නොකරන්න, ඒ වෙනුවට මෙය කරන්න. ඔබ කපා දැමීමට ඔවුන් කරුණු 10ක් කියයි. එබැවින් සමාව දීම සහ නිවැරදි කිරීම එකට යා යුතුයි. බාප්දාදා පළමු වරට අපට මෙම මුරලිය ලබා දී ඇත්තේ 2005 වසරේ වන බැවින් බාප්දාදා එම කාල සීමාව මෙසේ ගණනය කරයි. ඉතින් මෙම 70 වන සංවත්සරයේ තේමාව වන්නේ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර අන් අයට සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට මඟ පෑදීම සහ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න යන්නයි. සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න. ඔබට ආලෝකමත් සහ සැහැල්ලු වීමට අවශ්‍යයි. එබැවින් සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න. ඔබගේ සංස්කාර පවා වටිනා ලෙස භාවිතා කරන්න. ඔබගේ ආදිතම සංස්කාර, ඔබගේ දේවතා සංස්කාර සහ ජීවාත්මේ සදාතනික සංස්කාර ඉස්මතු කරගන්න. වැරදි සංස්කාරවලට ආදාහන උත්සවයක් පවත්වන්න. ඔබගේ ආදිතම සහ සදාතනික සංස්කාර ඉස්මතු කරගන්න. මන්ද සෑම කෙනෙකුටම දැන් මෙම විශේෂිත වූ එක පැමිණිල්ල තිබේ. එනම් මගේ සංස්කාර මට වෙනස් කළ නොහැක. මගේ සංස්කාර මට වෙනස් කරන්නට බැහැ. මෙසේ සෑම කෙනෙකුටම මෙම විශේෂිත වූ එක පැමිණිල්ල තිබේ. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, ඉතින් ඔබ සියලු දෙනාම වෙහෙස වීමෙන් නිදහස් වීමට පොරොන්දුවක් වුණා නේද? බාප්දාදා මෙසේ විමසද්දී සමූහයේ සියලු දෙනාම අත්‍යස විය. එවිට බාප්දාදා පවසනවා, ඡායාරූපයක් ගන්න. ඉතින් දැන් එක විනාඩියක් අදිස්ථානයෙන් මෙම පොරොන්දුව ඔබගේ හදවතේ සටහන් කරගන්න. ඒ ඔබගේ හදවත තුළ ස්ථිර කරගන්න. බාප්දාදා මෙම අභ්‍යාසය මෙහෙයවිය. අච්චා. ස්ව අභිමානය ඇති සෑම තැනකම සිටින ඔය දරුවන්ට ඔවුන්ගේ හදවත් තුළ පරම පියා කෙරෙහි සෑම විටම සෙනෙහස ඇති අයට, සියලු දෙනා කෙරෙහි සෙනෙහස ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, නිරන්තරයෙන් වෙහෙස වීමෙන් නිදහස්ව සිටින සහ ජීවන මුක්තිය අත්විඳින තීව්‍ර උත්සාහ දරන දරුවන්ට
ඔවුන් සිදු කරන පොරොන්දුව සහ එම පොරොන්දුවෙන් ඔවුන්ට ලැබෙන ලාභය අතර නිරන්තරයෙන් තුලනයක් පවත්වා ගන්නා ආනන්දයෙන් පිරිදරුවන්ට නිරන්තරයෙන් ප්‍රීතියෙන් සිටින සහ අන් අයටත් ප්‍රීතියෙන් සිටීමට මඟ පාදන අයට ශ්‍රේෂ්ඨ වාග්යයට අයිතියක් ඇති එවන් සංගම යුගී දරුවන්ට බාප්දාදාගෙන් සෙනෙහස ස්මරණය සහ නමස්තේ සහ හදවත සනසන ඒකායන කෙනාගෙන් ආශිර්වාද සෙනෙහස ස්මරණය සහ නමස්තේ. බාප්දාදා දාදීන්ලාට කතා කරමින් ඔබලා හොඳින්ද? ඔබ දැකීමෙන් සියලු දෙනා සතුටු වෙනවා. පරම පියා සහ දරුවන් සියලු දෙනාම ඔබ දෙදෙනා දැකීමෙන් සතුටු වෙනවා. ඔබ දෙදෙනා සමානයි. ඔබට සියලු දෙනාම ආදරය කරයි. සියලු දෙනා තුල දාදීන් වෙනුවෙන් විශේෂ සෙනෙහස තිබේ. සියලු දෙනා තුල බොහෝ සෙනෙහස තිබේ. උපකරණ වන අයට ඊතරම්ම වගකීමක් තිබේ. එබැවින් ඔවුන්ට ඊතරම් සෙනෙහසද ලැබෙයි. මන්ද ඔවුන්ගේ ජීවිතයේ සියලු දෙනාගෙන් ලැබෙන සෙනෙහස සහ ආශිර්වාදවල ඉහළ යන විදුලි සෝපානයක් එනම් ලිෆ්ට් එකක් ඔවුන්ට හිමි වෙයි. උපකරණ වන ඔබලාටත් සෝපානයක් ලැබෙයි. කෙසේ වෙතත් සෝපානයේ තිලිනය එනම් සෝපානයේ ගිෆ්ට් එක ඔබත් සමග සෑම විටම තබා ගන්නා විට බොහෝ යහපතක් සිදු විය හැක. ඔබට ලැබෙන අතිරික්ත ආශිර්වාද මේවාය. ඕනෑම කාර්යයක් වෙනුවෙන් එය දේවමය කාර්යයක් හෝ යක්‍යාවේ සේවය සඳහා වුවද විශේෂ උපකරණ වන අයට ආශිර්වාද සහ සෙනෙහස යන දෙකෙහිම සෝපානය ලැබෙයි. සෙනෙහස කෙබඳු වන්නේද යත් එය විස්මයන් සිදු කරයි. අද ඔබ ලෝකයේ ඕනෑම කෙනෙකුගෙන් ඔහුට අවශ්‍ය කුමක්ද කියා විමසන්නේ නම් ඔහු මෙසේ කියයි. මට සෙනෙහස ඕනෑ. මට සාමය ඕනෑ කියා. කෙසේ වෙතත් එය ලබාගත හැක්කේ සෙනෙහස තුලින් පමණයි. එබැවින් සෙනෙහස එනම් ජීවාවදාන සෙනෙහස සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම දෙයයි. අද දින බාප්දාදා දරුවන්ට ලබා දෙන වරදානය. ඔබගේ ඒකාබද්ධ ස්වરૂපය පිළිබඳ අවධානය තුලින් ඔබ පරම පියාව අමතක කිරීමෙන් නිදහස් වී ඒ අනුව නිරන්තර යෝගීවරයෙක් වේවා. පරම පියා සමග තමන් ඒකාබද්ධ වී සිටින බව අත්විඳින දරුවන්ට ඉබේටම ඔබ නිරන්තර යෝගීවරයෙක් වේවා යන ආශිර්වාදයේ හිමි වෙයි. මෙයට හේතුව වන්නේ ඔවුන් කොහේ සිටියත් ඔවුන් නොකඩවා හමුවක් අත්විඳීමයි. කෙනෙක් ඔවුන් ලවා ඔහු අමතක කිරීමට කෙතරම් තැත් කළත් ඔහු අමතක කිරීමෙන් ඔවුන් නිදහස්ය. පරම පියාව කිසි විටක අමතක නොකරන එවන් දරුවන් පරම පියාගේ ආදරය බොහෝසේ ලබයි. එබැවින් ඔවුන් නිරන්තර යෝගීවරුන්ය. මන්ද සෙනෙහසේ ලක්ෂණය වන්නේ ස්වභාවික සිහිවීමය. මායාට ඔවුන්ගේ සිතුවිලි වල නියපොත්තක්වත් සැලවිය නොහැක. එනම් මායාට ඔවුන්ගේ සිතුවිලි වල සුළු කොටසක්වත් සැලවිය නොහැක. පාඨය නිදහසට කාරණා පැවසීම වෙනුවට විසඳුමක් සොයාගන්න. එවිට ආශිර්වාද ලැබීමට ඔබට අයිතියක් හිමි වෙයි. අව්‍යක්ත සංඥාව ජීවවදාන ස්ථිතියේ රැඳී සිටීම පුහුණු කරන්න. අභ්‍යන්තරගත වන්න. අභ්‍යන්තරගත වී මෙම ඥානය ආවර්ජනය කිරීමේ පුහුණුවෙන් අලෞකික කූල්මත් බවින් නිරතුරුවම කූල්මත්ව සිටින්න. එවිට මෙම ලෝකයේ කිසිම ගැටලුවක් ඔබව ආකර්ෂණය නොකරයි. බෝම්බාදී බලපෑමෙන් තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා හමුදාවේ අය භූගතව සිටින ආකාරයෙන්
ඔබගේ ජීව අවදාන ස්ථිතියෙන් ඔබ අභ්‍යන්තරගත වී භූගතව සිටීම පුහුණු කළ විට බාහිර දේවල් ඔබට බාධා නොකරයි. ඕම් ශාන්ති.